හායි අද අපි හදන්න යන හරිම ගුණ කෑමක්. උළුහාල් කොළ එක්ක අල ව්‍යංජනයක්. උළුහාල් කොළ ටික හොඳින් හොදලා පිරිසිදු කරගන්න. භාජනයක් ලිපේ තියලා එකට තෙල් දාලා තෙල් රත් වුණාට පස්සේ සූදුරු ටිකක් දාන්න. සූදුරු ටික බැදුනට පස්සේ වේලිච්ච මිරිස් කරල් ටිකක් දාලා ඒකටම පොඩියට කපාගත්තු අල ටික එකතු කරන්න. ඊට පස්සේ අල හොඳින් තැම්බෙන්න දෙන්න. අල තැම්බුණාට පස්සේ මේ විදියට ඒකට තක්කලි ටිකක් එකතු කරන්න. තක්කලිත් එකතු කරලා හොඳට කලවම් කරලා තව විනාඩි 2-3ක් විතර මේක ඔහොමම බැදෙන්න දෙන්න. මේක බැදුනට පස්සේ අපි ඒකට එකතු කරන අපේ 3-5 ටික රස අණුව ලුණු, සැර අණුව මිරිස්, කහ ටිකක් එකතු කරලා ඊට පස්සේ මේකට අපි පොඩියට කපාගත්තු උළුහාල් කොළ ටික දානවා. උළුහාල් කොළ දැම්මට පස්සේ මේක ගොඩක් වෙලා තියන්න ඕනේ නැහැ. නැත්තම් මේකේ තියෙන කොළ පාට ගතිය නැති වෙලා යනවා. ඊට පස්සේ මේ හොඳට කලවම් කරලා මෙන්න මේ විදිහට ලිපෙන් බා ගන්න. මේ තියෙන්නේ අපේ උළුහාල් කොළත් සමග අල ව්‍යංජනය.